අපගේ විදේශ ශ්‍රමිකයන්ට අදාළව අපි ප්‍රතිපාදන රාශියක් අපි ලබා දීලා තියෙනවා. විශේෂයෙන්ම අපි නිවාස ණය ක්‍රමවේදයක් අපි හඳුන්වලා දීලා තියෙනවා මිලියන 10 දක්වා. ඒ වගේම තමයි මෙතනදී විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයට අදාළව අපි කතා කරගෙන යනවා. විශේෂයෙන් මේ සම්බන්ධව పూర్ව සාකච්ඡා රාශියක් සිද්ධ වෙලා තියෙනවා. අපි ඊටමත් කෙටි කාලයක් තුළ අපි ඊටමත් ඵලදායී විශ්‍රාම වැටුප් ක්‍රමවේදයක් අපි හඳුන්වා දෙනවා. ඒ වගේම අපි දන්නවා විදේශ රැකියා කියන මේ ශේෂ්ත්‍ර ගත්තොත් එහෙම විවිධ ප්‍රශ්න ගැටලු තිබිච්ච ශේෂ්ත්‍රය දේශපාලකයන්ට ලක් වෙච්ච ශේෂ්ත්‍රය වගේම දූෂණ වංචාවත් යම්කිසි මට්ටමකින් ගෑවිච්ච ශේෂ්ත්‍රයක් විදිහට තමයි මේක තියෙන්නේ. ඉතින් එතනදී ජනතාවගේ පැත්තෙන් දිගටම අපිට පැමිණිලි ලැබුණා. තමන් ඉදිරිපත් කරපු පැමිණිලි හරියාකාරයෙන් විමර්ශනයට ලක් වෙන්නේ නැහැ කියන එකේ කාරණාව. ඉතින් ඒකට අදාළව අපි විශේෂ මැදිහත් වීමක් කරමින් අපි විශේෂ විමර්ශන ඒකකයක් අපි පිහිටුවා. මේක ඇත්තටම කලින් ආණ්ඩු වලින් පිහිටවන්න තිබිච්ච දේවල්. නමුත් ඒක අඩපණ වෙලා තිබිච්ච දේවල්. නමුත් අපි ඊටමත් කඩිනමින් මේ මේ විශේෂ විමර්ශන ඒකකයේ පිහිටුවීමත් එක්ක අපිට ලැබෙන පැමිණිලිත් දැන් වැඩි වෙලා තියෙනවා. ඒ පැමිණිලි වැඩි වෙනව විතරක් නෙමෙයි ඒකට අදාළ කරන ඊටමත් ක්‍රියාශීලී විමර්ශන කටයුතු වගේක් අපි පවත්වගෙන යනවා. ඒකට අදාළ කරන නඩු පැවරීම ඇතුළු නීතිමය ක්‍රියාමාර්ගත් ඉතාමත් වේගෙන් අපි කරගෙන යනවා. ඉතින් මම හිතනවා විදේශ රැකියා ශේෂ්ත්‍රය එක අතක දියුණු වෙන එකත් එක්කම අනිත් අතක ඒකට අදාළ කරන මේ පැමිණිලි ඒකකයක් ශක්තිමත් වී යුතුයි කියන ඒ බලාපොරොත්තු ඒ විශ්වාසය අපිට තියෙනවා. ඒ නිසා ඒ සඳහා අපි ඉතාමත් ශක්තිමත් පැමිණිලි විමර්ශන ඒකකයක් අපි ශක්තිමත් කරගෙන දැන් ස්ථාපිත කරලා තියෙනවා. ඒ වගේම තමයි අපි දන්නවා පසුගිය කාලවකවානු තුල අපිට තිබිච්ච මේ දුරකථන මධ්‍යස්ථානය එහෙම නැත්නම් පැමිණිලි මධ්‍යස්ථානය 1989 කියන මේ දුරකථන අංකයට අදාළව තිබිච්ච තාක්ෂණය ඉතාමත් පැරණි තාක්ෂණයක් තමයි තිබුණේ. ඒ තාක්ෂණය මේ රටට ඉන්ට්‍රොඩියුස් කරපු ඒ හඳුන්වා දීපු කාලේ තිබිච්ච ඒ තාක්ෂණයම තමයි තිබුණේ. අගේ එකතු කිරීමක් සිද්ධ වෙලා තිබුණේ නැහැ. නමුත් අපි ඒ සම්බන්ධව අපි තීරණයක් ගත්තා. පසුගිය පළවෙනිදා අපි දැන් මේක විවෘත කරා මේ අලුත් මධ්‍යස්ථානය අලුත් වැඩියා කරපු මධ්‍යස්ථානය. ඒකත් එක්කම බලාපොරොත්තු වෙනවා තව ඉතාමත් කෙටි කාලයක් තුළ තව දවස් කිහිපයක් තුළ අපි WhatsApp ඉමෝ ඇතුළු සමාජ මාධ්‍යත් මේකට සම්බන්ධ කරමින් ඕනෑම විදේශ රටක ඉන්න ශ්‍රී ලාංකිකය පුද්ගලයෙක් Taman මුහුණ දෙන ප්‍රශ්න ගැටළු වලට අදාළ විශේෂයෙන් විදේශ රැකියා ශේෂ්ත්‍රයට අදාළ කරන ඒ පැමිණිලි වලට අදාළව ඒ සමාජ මාධ්‍ය හරහම පැමිණිලි ඉදිරිපත් කරන්නත් පුළුවන්. එතකොට ඒක නිල පැමිණිල්ලක් විදියට අපි බාර අරගෙන අපි ඒකට අදාළ කරන යම්කිසි අණු අංකයකුත් ලබා දීලා ඒකට අදාළ කරන සම්පූර්ණ ෆොලෝ අප් ප්‍රොසීජර් එකත් අපි කරන්න සූදානම් වෙලා ඉන්නවා. එතකොට දැන් අපි පළවෙනිදා අපි අලුත් වැඩියා කරපු මධ්‍යස්ථාන විවෘත කරා. ඒ වගේම තමයි සමාජ මාධ්‍ය සමාජ මාධ්‍ය වලට අදාළව විශේෂයෙන්ම WhatsApp ඉමෝ ඇතුළු මේ ඇප්ලිකේෂන්ස් වලට අදාළ කරන මේ සේවය ඉතාමත් කෙටි කාලයක් තුළ අපි ලබා දෙන්න අපි සූදානම් වෙලා ඉන්නවා.